ඔයාලා මීට කලින් දුවන පනින වාහනයක් දැකලා තියෙනවද? වාහනයක් වුණා මේක වාහනයක් නෙවෙයි මේක රෝබෝ එකක්. 2025 අප්‍රේල් 5 ජපානයේ තිබ්බ ඔස්කා කියන ප්‍රදර්ශනකාරයේදී කවසායි කියන සමාගම අෆෝතුම නිර්මාණයක් එළියට දානවා. ඒක තමයි හයිඩ්‍රජන් එන්ජින් එකකින් වැඩ කරන අශ්වයෙක් හයිඩ්‍රජන් අශ්වයෙක් ෆොරේන්ජිවා. හරි. අශ්වයෙක් කියන්නේ අශ්වයෙක් නෙවෙයි මේ අශ්වයෙක්ගේ රෝබෝ කෙනෙක්. මෙයා හඳුන්වන්නේ කාරියෝ කියලා. පළවෙනි වතාවට මේ CGI දර්ශන මිනිස්සු ෂොක් වෙලා තියෙනවා. නැත්නම් පුදුමයටපත් වෙලා තියෙනවා. මේක මහා අමුතුමද. මේ කියන්නේ මෙයාලා කියනවා මේක රොබෝ කෙනෙක් කියන්න බැරි තරම් මේක රියල් විදිහට තමයි වැඩ කරන්නේ. මේක සාමාන්‍ය කියලා තියෙන අශ්වයෙක් සොනගේ කොටියෙක් වගේ හැසිරෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. රොබෝ කෙනෙක් කියන බැරි තරම් මේක ඇත්ත විදිහට හැසිරෙනවා කියලා තමයි මෙයාලා කියන්නේ. මේක බලන ගොඩක් මිනිස්සු කියලා තියෙනවා. මේක දුවන හැංගෙන පනින ඔක්කොම නිකන් ඇත්තම සතෙක් විදිහට කරනවා කියලා. මම දැන් ඉතින් මෙයාට සතා කියලා කතා කරන්න. මේ සතාගේ විශේෂම දෙයක් තමයි පවර් එක. මෙයාගේ පවර් එක ජෙනරේට් කරගන්න පාවිච්චි කරන 150cc 20 horsepower hydrogen engine එකක්. මේ power එකේ මෙයාගේ කකුල් හතරම ඔපරේට් කරනවා වගේම මෙයාට කිසිම ප්‍රශ්නයක් නැතුව සැතපුම් 150ක දුරක් ගමන් කරන්න පුළුවන් වෙනවා. මෙයාගේ ඉස්සරහ කකුල් දෙක බැලන්සින් සහ බ්‍රේක් වලට වගේ තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම පිටිපස්සේ කකුල් දෙක පාවිච්චි කරන්නේ තල්ලු කරන්න. ඒ කියන්නේ මෙයාට ඉදිරියට ගමන් කරන පුෂ් කරන්න වගේ තමයි පිටිපස්සේ කකුල් දෙක පාවිච්චි කරන්නේ. ඒ වගේම මේ සතාගේ කකුල් වල තියෙන රබර් ඒගැමගේ කකුලට හයිකරන රබර් රිප් වලින් මට කිසිම ප්‍රශ්නයක් නැතුව කඳු අල්ලම් වගේ හැම දෙයකම ගමන් කරන්න පුළුවන් හැකියාවක් මට තියෙනවා. අපි දන්නවනේ සාමාන්‍ය අපිට ඇවිදින්න අපේ කකුල තියන්නේ අපිට තේරෙන්නේ අපි සාමාන්‍ය කකුල තියන්නේ කොයි වගේ තැනකද කියලා. සාමාන්‍ය ටයිල් එක කකුල තියෙනකොට, පසක කකුල තියෙනකොට, සිමෙන්තිය කකුල තියෙනකොට අපිට හොඳට වෙනස තේරෙනවා කොයි වගේ තැනකද අපි කකුල තියන්නේ කියලා. අපි දැනගන්න පුළුවන් අපි කොතනද ඉන්නේ කියලා. ඒ වගේම මේ සතයි කකුල වගේම තියෙන තියෙන සෙන්සර්ස් වලින් මෙයාට දැනගන්නත් පුළුවන් මෙයා මොන වගේ තැනකද දැන් ඉන්නේ කියන එක. ඒ වගේම මෙයාගේ සෙන්සර්ස් වලින් මෙයා ගමන් කරන ගමන් මාර්ගයේ පවා දැනගන්න මෙයාට හැකියාවක් තියෙනවා. ඒකවල මට නම් මේක ගත්තාම මේක නිකන් සුපිරිම ටෙස්ලා එකක් වගේ. කියන්නේ ටෙස්ලා එක තරම් සුපිරිම වාහනයක් වගේ තමයි මට නම් මෙයා පේන්නේ. නමුත් අවාසනාවන්තම සිද්ධිය කියන්නේ මේ කවසායි සමාගම අවසානයේදී කියනවා මේ වගේ දෙයක් හදන්න අපිට අනාගතයේ පුළුවන් වෙයි. ඒ කියන්නේ මේක තාමත් කන්සෙප්ට් එකක් විතරයි. දිගට මේ වගේ වීඩියෝ බලන්න අපි සබ්ස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා තියාගන්න.